ආයිබෝන් අද අපි ඉගෙන ගන්න යන්නේ Google Veo 3 එකෙන් AI වීඩියෝ සිංහලෙන් හදන හැටි ඉගෙන ගන්න. සියලුම දෙනාට සුබ දවසක්. හැමෝම ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද ඔයාලට මම ඉදිරිපත් කරන්න යන්නේ AI වීඩියෝ සිංහලෙන් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේ වැඩේ කරන්න අපිට Google Veo 3 කියන tool එක පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම ඔයාලට සිද්ධ වෙනවා Google එකට ගිහිල්ලා search කරන්න Google Veo 3 කියලා. එතකොට මෙන්න මේ වගේ වෙබ්සයිට්ස් කිහිපයක් එනවා. එතනින් මෙන්න මේ සයිට් එකට තමයි ඔයා යන්න ඕනේ. Google DeepMind එක කියලා තියෙන මේ සයිට් එකේ මෙන්න මේ Veo කියන එක ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් ඔයාලට ලෝඩ් වෙවි. එතනින් කෙලින්ම යන්න ඕනේ try in flow කියන එක ඇතුළට. flow එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට අපිට කියනවා create කරන්න කියලා flow account එක. මෙතන create with flow කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ අපි ඔටෝමැටිකලි මේක Google එකත් එක්ක sign in වෙනවා. මෙතන ඔයාලට කැමති නම් මේක ටික් කරන්න පුළුවන් මේගොල්ලන්ගේ emails එන විදිහට ඔයාගේ Gmail එකට. ඉතින් කැමති නම් ටික් එකක් දාන්න. මම මේ වෙලාවේ මෙතන ටික් එක දාන්න යන්නේ නැහැ. මම කෙලින්ම next button එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන මේගොල්ලන්ගේ privacy policy එක පෙන්නනවා මොකක්ද කියලා. මෙහෙම විදිහට පල්ලෙහාට scroll කරගෙන ගියාම මේක කියවුවා කියලා තමයි යාලා හිතන්නේ. ඊට පස්සේ අපිට continue button එක press කරන්න පුළුවන්. හරි. දැන් මේ විදිහට තමයි ඔයාලට Google Veo 3 එකේ interface එක හම්බෙන්නේ. මෙතන click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් credit 100ක් නිකම්ම අපිට හම්බෙලා තිනවා free හම්බෙලා තිනවා. දැන් කෙලින්ම අපි මේක buy කරලා ගන්න ඕනේ නැහැ, membership ගන්න ඕනේ නැහැ. නිකම්ම අපිට first time එකේ පළවෙනි වතාවට account එකක් create කරාම ඔයාලගේ මොනවද details debit card details add කරන්න අවශ්‍ය නැහැ. දැන් නිකම්ම මෙයාලා free දෙනවා credit 100ක්. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් නොමිලේම මෙන්න මේ Google Veo 3 එක use කරලා වීඩියෝ 10ක් විතර හදාගන්න. first time එකේ. ඊට පස්සේ ඔයාලට pay කරලා ගන්නවා නම් මෙන්න මේ වගේ වැඩක් තමයි තියෙන්නේ. මේ upgrade කියන එකට ගියොත් මේ විදිහට හැම මාසෙකම රුපියල් 6425ක් ගෙවන්න වෙනවා. Google Veo 3 එක use කරලා AI වීඩියෝ වල නිර්මාණය කරනවා නම්. හැබැයි පළවෙනි පාර ඔයාලට හම්බ වෙනවා නොමිලේ 100 credits. ඒ නිසා මුලින් ඔයාලට ටෙස්ට් කරලා බලන්න වීඩියෝ 10ක් විතර හදා ගන්න පුළුවන්. මෙතන see all plans වලට ගියොත් මෙන්න මේ වගේ plans තමයි හම්බෙන්නේ. ඔයාලට පේන්නේ නැති මේ ultra account එක ගන්නවා නම් 80000ක් විතර වෙනවා. ඉතින් කවුරුත් මම හිතන්නේ කවුරුවත් ඒක ගනී කියලා. ඔයාලට මේ හම්බෙන නිකන් free හම්බෙන credit 100 මේ වැඩේට හොඳටම ඇති. ටෙස්ට් කරලා බලන්න. හරි. එහෙනම් අපි prompt එකක් හදාගන්න යමු. බලමු කොහොමද prompt එකක් හදලා සිංහලෙන් AI වීඩියෝ එකක් generate කරන්න කියලා. මුලින්ම මෙතන මේ new project කියන එක ගිහිල්ලා ඔයාලා click කරන්න. ඊට පස්සේ මේ වගේ ඔයාලට interface එක බලා ගන්න පුළුවන් Google Veo 3 එකේ. මෙතන text to video තියෙනවා, frames to video තියෙනවා. ඒ වගේ features කිහිපයක් දීලා තිනවා. text to video තමයි අපි මෙතන select කරලා prompt එක මෙතන ලියලා මේ button එක press කරාම අපිට වීඩියෝ එක generate වෙනවා. මෙතන තියෙනවා Veo 3 එක automatically select වෙලා මෙතන කියන්නේ output per prompt. ඒ කියන්නේ එක prompt එකකට එක output එකක් එන විදිහට තමයි තියෙන්නේ. කැමති නම් ඔයාලා එක prompt එකකට output දෙකක් එන විදිහට දාගන්න පුළුවන්. හැබැයි එතකොට credit 20ක් ඔයාලගෙන් නිකම්ම යනවා. මෙතන එක වීඩියෝ එකකට credit 20ක් යනවා. මට ඒක පොඩ්ඩක් කියද්දි පැටලුණා. credit 20ක් යන එක වීඩියෝ එකට. ඒ කියන්නේ ඔයාලට හරියටම බැලුවොත් credit 100ට හදාගන්න වෙන්නේ videos 5යි. videos 5ක් තමයි හදාගන්න වෙන්නේ. එතනින් එහාට ඔයාලට payment කරලා videos හදාගන්න සිද්ධ වෙනවා. ඉතින් මේක test කරලා බලන්න නිකන් අපි වීඩියෝ 5ක් හදාගන්න පුළුවන් මේ Google Veo 3 එක use කරලා. හැබැයි ඔයාලා තවත් email address 5ක් විතර හදාගත්තොත් තවත් ඔයාලට පුළුවන් මේ වගේ videos කිහිපයක් හදාගන්න. හරි, ඒ වැඩක් නැහැ. අපි කෙලින්ම prompt එක හදන තැනට යමු. කොහොමද ඉතින් දැන් මේ prompt එක හදාගන්නේ? හරි, මේ වැඩේ කරන්න මම පාවිච්චි කරන්නේ Gemini කියන AI tool එක. ඉතින් මේක මේ වෙනකොට Android phone වල assistant විදිහට තියෙන්නේ Google Gemini. ඉතින් මම prompt එක නිර්මාණය කරන්නේ සම්පූර්ණයෙන්ම සිංහලෙන්. මේක හරිම සරලයි. මම මුලින්ම කරන්නේ Gemini එකට ගිහිල්ලා කියනවා ඔයාට prompt එකක් හදලා දෙන්න පුළුවන්ද කියලා සිංහලෙන්ම මම මෙයාගෙන් අහනවා. හැබැයි මේ දැන් ඔයාලට සමහරක් වෙලාවට ඔයාගේ PC එකේ සිංහල type කරන ක්‍රමයක් නැති වෙන්න පුළුවන්. දැන් මම නම් දාගෙන තියෙනවා Google input එක. ඒ නිසා මේක click කරපු ගමන් මට සිංහලෙන් type කිරීමේ හැකියාව වෙනවා.
හැබැයි ඔයාගාව Google ඉන්පුට් එක නැත්තම් ඒකටත් කරන්න දෙයක් තියෙනවා. ඒතර ඒක කරන්න අපිට පුළුවන් කෙලින්ම Google Translate එකට යන්න. Google Translate එකට ආවට පස්සේ මෙන්න මේ විදිහට Google පරිවර්තනයේ මෙතෙන්ට ඇවිල්ලා සිංහල භාෂාව සිලෙක්ට් කරගන්න. උදාහරණයකට දැන් මේ මම කියලා ටයිප් කරොත් MA ගැහුවොත් මම කියලා එනවා. ඒ වගේ සිංහල ටයිප් කරලා මෙතනින් ඕන කරන එක ඔයාලට ටයිප් කරගෙන ඒක කොපි කරගන්න පුළුවන් Google Gemini එකට. මම දැන් ඒ විදිහට කරන්න යන්නේ නැහැ. මොකද මං ගාව තියෙන Google input tool එක මම ඒක පාවිච්චි කරලා තමයි ටයිප් කරන්නේ. මම දැන් Google Gemini ට කියනවා මට හදලා දෙන්නේ කියලා prompt එකක්. අපි බලමු කරන්නේ මේක කොහොමද කියලා. හරි මම ඇහුවා Google VO3 එකෙන් මට VO3 එකට ගැලපෙන prompt එකක් හදාගන්න ඕනේ ඔබට උදව් කරන්න පුළුවන්ද කියලා. ඒතර මට මෙන්න මේ විදිහට සිංහලෙන් විස්තරය ආවා කරන්න ඕන දේ ගැන. ඊට පස්සේ මම මෙන්න මේ වගේ විස්තරයක් මෙයාට කිව්වා මට ඕන වෙන prompt එක ගැන. මම කිව්වා මට අවශ්‍ය වෙන්නේ Google VO3 එක ගැන ටියුටෝරියල් වීඩියෝ එකක් කරන්න සූදානම් වෙන ටෙක් YouTuber කෙනෙක් වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එක ඉදිරිපත් කරන ආකාරය පෙන්වන්න කියලා. ඔහු තිරේ දෙස බලා මෙසේ පවසනවා කියලා කිව්වා. මම කිව්වා ආයිබෝන් අද අපි ඉගෙන ගන්න යන්නේ Google VO3 එකෙන් AI වීඩියෝ සිංහලෙන් හදන හැටි කියලා. මෙන්න මේ වගේ දෙබසක් තමයි මම කියන්න යන්නේ ඉන්ට්‍රෝ එක ඇතුළට. එතකොට මේ දෙබස ඇතුළත් කරමින් ඔබට prompt එකක් VO3 එකට ගැලපෙන ආකාරයට සාදා දෙන්න පුළුවන්ද කියලා ඇහුවාම මෙන්න මේ වගේ මට prompt එක මෙයා ලස්සනට හදලා දුන්නා. මේ තියෙන prompt එක. ඔයාලට පේනවා ඉතින් මේක එක තැනක සිංහලෙන් මෙන්න මෙතන හොඳට බලන්න මෙන්න මෙතන මේ සිංහලෙන් දාලා තිනවා. මෙයා සිංහලෙන් කියන විස්තරේ. පේනවා ඉතින්. ඉතින් ඔන්න ඔය ටික මම දැන් කරන්න යන්නේ copy කරගන්නවා. මේ ටික copy කරගන්නවා මුලින්ම. right මේ ටික copy කරගත්තා right click copy. දැන් මම යන්නේ කෙලින්ම මගේ Google VO3 එකේ interface එකට මෙතෙන්ට ගිහලා මම මේක paste කරගන්නවා. right ඔයාලට පේනවා ඉතින් මෙතන දෙබස තියෙනවා. දැන් ඉතින් මොකුත් කරන්න දෙයක් නැහැ. අපිට කෙලින්ම තියෙන්නේ මෙන්න මේක ක්ලික් කරන්න. ඒතර ඔටෝමැටිකලි ඔයාලට බලා ගන්න පුළුවන් VO3 එකෙන් මේ වීඩියෝ එක ජෙනරේට් වෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට කියන්න ඕනම දෙයක් මෙන්න මේ ආකාරයට prompt එකක් විදියට ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ නිර්මාණශීලී හැකියාව මේකට වැදගත් වෙනවා. Google Gemini එක පාවිච්චි කරලා ඔයාට කියන්න ඕන දේ මෙයාට සිංහලෙන් ඉදිරිපත් කරන්න. එයා ඔයාට ඕන විදියට prompt එක හදලා දෙවි. හරි දැන් අපි මේ වීඩියෝ එක ජෙනරේට් කරලා බලමු. හරි මේක ජෙනරේට් වෙන අතරතුරේ පොඩ්ඩක් කියන්න ඕනේ මම මෙන්න මේ විදියට මේක කොපි කරලා ගත්තාම මේක ජෙනරේට් උන්නේ නැහැ. මම ඊට පස්සේ මට නැවතත් මෙන්න මේ විදියට විස්තරයක් ආවා. ඊට පස්සේ මම කිව්වා ඉහත සඳහන් prompt එක ඉංග්‍රීසියෙන් ආපහු ලබා දෙන්න කියලා. ඊට පස්සේ තමයි මෙන්න මේ විදියට ආවේ. එතනදී මෙන්න මේ එන එක එහෙම් පිටින්ම ඔයාලා කොපි කරලා ගන්න මේ copy response කියන එක ක්ලික් කරලා. එතකොට තමයි මේ වීඩියෝ එක හරියට ජෙනරේට් වෙන්නේ. මෙන්න මේ විදියට prompt එක ලියවිලා. ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ විදියට prompt එක හැදෙන්නේ ඔන්න ඔහොමයි. හරිද? දැන් අපි බලමු කොහොමද මේකේ output එක එන්නේ කියලා. හරි අපිට වීඩියෝ එකක් build වුණා. දැන් බලමු මේක play කරලා අපිට ඇහෙන්නේ මොකක්ද කියලා මෙයා කියන්නේ. ආයිබෝන් අද අපි ඉගෙන ගන්න යන්නේ Google VO3 එකෙන් AI වීඩියෝ සිංහලෙන් හදන හැටි ඉගෙන ගන්න. ආයිබෝන් අද අපි ඉගෙන ගන්න යන්නේ Google VO3 එකෙන් AI වීඩියෝ සිංහලෙන් හදන හැටි ඉගෙන ගන්න. මෙන්න මේ තියෙන icon එක මේ download icon එක click කරලා අපිට පුළුවන් මේ වීඩියෝ එක download කරගන්න. මේක upscale original size එක අපිට හම්බෙන්නේ 720p වලින්. ඕනනම් මේක 1080p වලට upscale කරලා මෙයා මේක download කරලා දෙනවා. හැබැයි original එක මේක නිසා මම original එක download කරගන්නවා. දැන් මේක play කරොත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ආයිබෝන් අද අපි ඉගෙන ගන්න යන්නේ Google VO3 එකෙන් AI වීඩියෝ සිංහලෙන් හදන හැටි ඉගෙන ගන්න. හරි ඔන්න ඔය විදිහට තමයි වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නේ Google VO3 එක පාවිච්චි කරලා. හරිම ලේසි ක්‍රමයක් තියෙන. මම ආයි නැවත පෙන්නන්නම් ඔයාලට මේක කරන විදි ටිකක් අවුල් වගේ නම් මම තව වීඩියෝ එකක් ජෙනරේට් කරලා පෙන්නන්නම්. මේකිනුත් ඔයාලට යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් වේවි. මම තව prompt එකක් ලියනවා. හරි දැන් ඔයාලට පේනවා ඇති මම අලුත් prompt එකක් ලිව්වා. සිංහලෙන්මයි ලිව්වේ. මම කිව්වා ඩයිනෝසරයන් සිටින තැනිතලා ප්‍රදේශයකට දැවැන්ත උල්කාවක් කඩා වැටෙන ආකාරය පෙන්වන්න කියලා. උල්කාව කඩා වැටෙන විට ඩයිනෝසරයන් උල්කාව දෙස බලන ආකාරයත් නිරූපණය කරන්න. ඒ වගේම උල්කාව පොළවේ ගැටෙන විට අධික පිපුරුම් හඬක් සහ සතුන් වේගින් දිවයන ආකාරයත් පෙන්වන්න කියලා මම prompt එක මෙයාට සිංහලෙන්ම කිව්වා. දැන් බලමු මෙයා prompt එක කොහොමද මේක
Google VO3 එකට ගැලපෙන නිර්මාණය කරන්න කියලා. මම දැන් මෙතන enter එක press කරනවා. හරි ඔන්න prompt එක අපිට හම්බුණා. මේ තියෙන prompt එක. මම මේක copy කරගන්නවා. මේ විදිහට මෙතන ඔන්න ඔය ටික copy කරගන්න. මෙතන දෙබස් මොකුත් නැති නිසා අපිට කිසිම එකක් එන්නේ නැහැ. මම මේ දෙබස් තියෙන එකක් නෙවෙයි ගත්තේ. ඉතින් ඒ නිසා අපිට ප්‍රශ්නයක් නැතුව මේක copy කරගත්තට පස්සේ Google VO3 එකෙන් generate වෙනවා බලා ගන්න පුළුවන්. ඔන්න මම මෙතන මේක paste කරගත්තා. අපි දැන් බලමු මේක generate වෙන හැටි. හරි. ඔන්න අපිට දැන් වීඩියෝ එක generate වෙලා තියෙන්නේ. අපි මේක play කරලා බලමු අපිට මොන වගේ දෙයක්ද මේ output එකෙන් ලැබුණේ කියලා. හරි ඔන්න ඔය විදිහට තමයි ඉතින් Google VO3 එකෙන් අපි වීඩියෝ ජෙනරේට් කරගන්නේ. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් හොඳ දැනුමක් ලැබෙන්නේ නැති කියලා. මම මේ වගේ තව වීඩියෝ එකක් අරගෙන එන්නම් ඉස්සරහට මේ වගේ AI වීඩියෝ සිංහලෙන් හදාගන්න විදිය ගැන. එහෙනම් අදට මෙච්චරයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.